මේ තියෙන මෙවර කන්නේදී එළවලු වගාවක් විදියට බණ්ඩක් වගාවක් සිදු කරා සාර්ථකව මේ අවසන් මුරය කැපෙන්නේ. අවසන් මුරය කැපිලත් ඉවරයි. තව ටික දවසකින් නාය සුද්ධ කරලා පාති හදනවා තව වගාවන් වලට. මේ බණ්ඩක් වගාව ඔයාලත් එක්ක බෙදාගන්නේ සාර්ථකව සිදු කරන්න පුළුවන් වුණා. ඇත්තටම ඒ පිළිබඳව සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව පිහිට ලැබුණා. ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා උදව් කරපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අපි මේම YouTube channel එක සමාජ මාධ්‍ය හරහා මම විශ්වාස කරනවා වගාව කිරීමට කට්ටිය පෙළඹ වෙයි කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා ඉදිරියේදී වගාව පිළිබඳ දැනුවත් කිරීම මට හැකියාවරින් මගේ අත්දැකීම් ඇසුරේ දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වී වගාව සාර්ථක කරන්න පුළුවන් වුණා. එළවලු වගාවකුත් කරා. එහෙනම් මේක එක්තරා ආකාරයක ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය ඔයගලත් එක්ක බෙදා ගන්නවා. මම හිතනවා හදවතින්ම සුබපතයි කියලා. ඒ වගේම මම ඉල්ලනවා තවත් වගාවන් වලට යොමු වෙන්න. ඒ කියන්නේ වගාව කියන්නේ කී දෙනෙක් බඩ පුරවන වැඩක්ද නේද? අපි මුදල් වලට වඩා මේ අස්වැන්නෙන් කී දෙනෙක්ගේ බඩ පිරනවද? සල්ලි ඉන්දියානු කියවන තියෙන සල්ලි විසි කරොත් ආහාර විසි කරන්න එපා. සල්ලි විසි කරත් ආහාර විසි කරන්න එපා කියලා. ඒ වගේ සෑම ආගමකම හැම සංස්කෘතියකම හැම ජාතියකම කියන්නේ ආහාර වලට ගරු කරන්න කියලා. ඉතින් මේ මම ඉල්ලනවා පුළුවන් නම් වගා කරන්නක් පිරිස අඩු නම් වගා කරන්න කියලා. ඒක ඇත්තටම ආත්ම තෘප්තියක් ලබා දෙන එක දෙයක්. ගෙවද්දරක පැලයක් හරි හිටවන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි තවත් ඉදිරියට අපි මේ වගේ වීඩියෝ වලින් සම්බන්ධ වෙමු. දැනුවත් කිරීම වලින් අපි සමාජ මාධ්‍ය හරහා අපි හොඳ දේවල් දැනුම බෙදාගමු කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.